සුබ දවසක්. මං අද හදන්න යන්නේ ලංකාවල කැලෑවට වැවෙන ආයුර්වේදයේ දියවැඩියාවට ගුණයි කියන රසවත් කෝවක් අමාලුවක්. මේක තවත් රසවත් වෙන්න මම මේකට වීලි හාල් මැස්සු ටිකකුත් එකතු කරගත්තා. දැන් බලමු මේ කෝවක් අමාලුව කොහොමද හදන්නේ කියලා. මේ තියෙන්නේ කෝවක් ගෙඩි. මම දැන් මේ ටික හොදගෙන එන්න. මේ තියෙන්නේ හොදපු ගෙඩි ටික. ඇත්තටම හුඟ දෙනෙක් දන්නේ කන්නේ කෝවක් කොළ සම්බෝලේ විතරයි. ඒ වුණාට කොළ වගේම ගෙඩිවලත් ඖෂධීය ගුණ ඒ විදිහම තියෙනවා. මේකේ දෙපැත්තම කපලා දිග අතර පොඩියට කපන්න ඕනි. මේවා වෙන එළවලු වගේ ඉක්මනට මෙලෙක් වෙන්නේ නැති හින්දා පොඩියට කැපුවම ලේසියි. දැන් මේ ටිකට අවශ්‍ය ලුණු කරපිංච සුදු ලුණු ටික එකතු කරලා කපාගත්තා. ඒකට මම සුදු ලුණු මල් දණ්ඩකුත් එකතු කළා. ඒක අවශ්‍යම එකක් නෙමෙයි. ඒ වුණාට මම ඒක එකතු කළේ ඒකෙන් තවත් මාළුවට රසයක් එකතු වෙන හින්දා. දැන් 3-5 ටික එකතු කරගමු. කහ උළු හාල්, අමු 3-5, ගම්මිරිස්, මිරිස් කුඩු, ලුණු. මේ ටික එකතු කරගෙන හොඳට මිශ්‍ර කරලා පැත්තකින් තියන්න ඕනේ. ඊට පස්සේ දැන් ඇතිලියක් ලිපේ තියලා රත් වුනහම පොල් තෙල් දාලා ඒකට කපාගත්ත ලුණුයි ලුණු කරපිංච සුදු ලුණු ඔක්කොම ටික හොඳට තෙලෙන් බැදෙන්න අරින්න ඕනේ. ඒ ටික බැදෙනකොට අපි හොදලා තියාගත්ත හාල් මැස්සු වීලි හාල් මැස්සු ටිකත් ඒකටම එකතු කරලා ඔක්කොම ටික හොඳට බැදෙන්න අරිනවා. ඒ විදිහට හොඳට තෙල් ටෙම්පරාදු වෙනකොට ඒකට කෝවක් ටික දාලා හොඳට මිශ්‍ර කරන්න ඕනේ. ඇත්තටම මම මෙතනදී වාජනේ පොඩි නිසා මම ඒක ලොකු එකකට මාරු කළා. මේකටම තව ගොරක කෑල්ලකුයි කුරුඳු පොතු කෑල්ලකුයි එකතු කරලා හොඳට මිශ්‍ර කරලා අඩු ගින්දරේ විනාඩි 10ක් විතර හොඳට වහලා තැම්බෙන්න අරින්න ඕනේ. විනාඩි 10කට විතර පස්සේ මිටි කිරි හොඳ ඔකුවට කෝප්පයක් දාලා තව ටිකක් වෙලා තියලා බා ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට තනිකර කෝවක් හදනවට වඩා හාල්මසු ටිකක් දාලා හදනකොට ඒකේ තියෙන කහට ගතියත් නැති වෙලා හොඳ රසක් එකතු වෙනවා. මේ විදිහට හදලා බලන්නකෝ. ඇත්තටම හුඟක් රසයි තනිකර කෝවක් ගෙඩි හදනවට වැඩිය. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ බැලුවට. මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් කියලා channel එක subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.